ආයෝ මම අද හදන්න යන්නේ කුස්කුස් ප්ලේට් එකක්. ඉස්සෙල්ලාම වතුර ටිකක් ලිපේ තියලා ඒකට ලුණුයි තෙල් ටිකකුයි දාලා හොඳට උතුරගෙන එනකොට කුස්කුස් තමන්ට අවශ්‍ය ප්‍රමාණය දාගන්න ඕනේ. මෙන්න මේ විදියට. ටිකක් කලවම් කරලා අපි ඒක වහන්න ඕනේ. ලිප් ඕෆ් කරලා තමයි වහන්න ඕනේ. වහලා ඒක ගෑරුප්පුවක් අරගෙන පස්සේ මේ විදියට බලන්න ඕනේ. හරි පේනවා නේද? හරි සොෆ්ට් විදියට වෙන් හොඳට තැම්බිලා තියෙනවා. පස්සේ අපි මේක හිමින් සැරේ පැත්තකින් තියාගන්නවා. දැන් ආයෙත් අපි භාජනයක් මේ විදිහට ලිපේ තියලා ඒකට තෙල් ටික මම නම් එළඟි තෙල් ටිකක් දැම්මා. ඊට පස්සේ ඒකට තව පොල් තෙල් ටිකකුත් දාගත්තා. ඔයාලට කැමති තෙල් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අබෑට ටිකක් දැම්මා. ඊට මේ විදිහට ලුණු කපලා වෙන් කරලා තියාගත්තා. ඊට පස්සේ මම ලුණු ටිකක් මේ විදිහට හිමින්සරේ දාගත්තා. දාගෙන ලුණු ටිකක් වැඩිගෙන එන්න තියන්න ඕනේ. ඊට පස්සේ සුදු ලුණු කපාගත්ත සුදු ලුණු ටිකක් දාලා ඒකටම තක්කාලි ටිකකුත් කපලා දාගන්න. ඊට පස්සේ අමුමිරිස් කරල් දෙක තුනකුත් කපලා දාගෙන ටිකක් මෙන්න විදිහට එක්රාදෙන්න දීලා ඒකටම අපි මිරිස් පොඩු ටිකක් මේ විදිහට 3-5 එකක් මේ විදිහට තෙලේ බෙදෙක දාලා මේ විදිහට කලවම් කරලා ටිකක් කියලා මේ විදිහට තියාගෙන ඉන්නවා. ඒ අතර අපි ලුණු ටිකකුත් දාන්න ඕනේ. ලුණු ටිකකුත් දාලා ටිකක් හොඳට තෙම්පරා දෙනාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කොකුල් මස් ටික මේ විදිහට බෙදෙන්න දාගන්න. මේ විදිහට දාගෙන කලවම් කරලා මික්සරේ වහලා තියලා ඒක තැම්බුණාට පස්සේ අපව කහ ටිකක් රම්බිරිස් එකතු කරලා ආයෙත් කලවම් කරලා මික්සරේ අපි ඒකට දාගන්න ඕන වතුර ටික. උණු වතුර ටිකක් තියෙනවා නම් වඩා හොඳයි. දාලා ටිකක් කලවම් කරලා වහලා තියාගන්න ඕනේ. ඊපස්සේ ඒක තැම්බුණායින් පස්සේ අපි මේ කුස්කුස් එක කොහොමද කියලා බලලා ඒකට සැරේ එම හදාගත්ත මස් එකට කුස්කුස් ටික මේ විදිහට දාගන්න. ලංකාවේ කඩවල නම් මේක මම හිතන්නේ කීස් එකේ එහෙම තියෙනවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කුස්කුස් එක මේ විදිහට හරි ගැස්සලා නිකන් පිළිවෙලට තියලා අපෝ ලිප් ඕෆ් කරන්න ඕන. ලිප් ඕෆ් කරලා වහලා පැත්තකින් තියලා විනාඩි 2ක් විතර ඊට පස්සේ ආයෙ ඇරලා අරගෙන කලවම් කරලා හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදිහට කලවම් කරලා ඔය අතරේ වල ලුණු මදි නම් ලුණු ටිකක් එහෙම දාගන්න පුළුවන්. මෙන්න මේ බලන්න ලස්සන කුස්කුස් ප්ලේට් එක. අතරම මේක රසයි. මේක කෑවම ටිකක් මහත් වෙන හොඳේ.